ඈත අතීතයේ සාමකාමී රාජධානියක කරුණාවන්ත හා ප්‍රඥාවන්ත රජෙකු යටතේ මිනිසුන් ඉතා සතුටින් ජීවත් වුණා. දිනක් රජතුමා තම වැසියන් සැබවින්ම ජීවත් වන ආකාරය බැලීම සඳහා තනිවම රාජධානිය පුරා සංචාරය කිරීමට තීරණය කළා. රජතුමා පාගමනින් සිය ගමන ආරම්භ කළ අතර මගදිගට හමුවන මිනිසුන්ට සුබ පතමින් ඔවුන්ට සවන් දුන්නා. ඔහුගේ දීර්ඝ ගමනෙන් පසු තියුණු ගල් හා රළු පාරවල් මත ඇවිදීමෙන් රජුගේ පාද රිදෙන්නටත් දැවිල්ල කෙටිවන්නටත් වුණා. තම ජනතාවත් එම වේදනාවම විඳිනවායටයි කනස්සල්ලටපත් රජතුමා විසඳුමක් සෙවීම සඳහා තම ඇමතිවරුන් කැඳවවා. තම ජනතාවගේ පාද ආරක්ෂා කිරීම සඳහා රාජධානියේ සෑම මාර්ගයක්ම මෘදු සම්වලින් ආවරණය කරන ලෙස රජතුමා ආඥා කළා. එවිට රාජධානියේ සම්පත් ඉතිරි කරගත හැකි දක්ෂ අදහසක් සමගින් ප්‍රඥාවන්ත වයස්ගත ඇමතිවරයෙක් ඉදිරිපත් වුණා. සියලුම මාර්ග ආවරණය කරනවා වෙනුවට මිනිසුන්ට සපත්තු නිර්මාණය කරමින් සම්වලින් තමන්ගේ පාද ආවරණය කරගත හැකි බව ප්‍රඥාවන්ත ඇමතිවරයා යෝජනා කළා. එලෙසින් ප්‍රඥාවන්තව ගැටලු විසඳීමෙන් මුළු ලෝකයම වෙනස් කළ හැකි බව රජතුමා සහ ඔහුගේ ජනතාව ඉගෙන ගත්තා.